පින්නවල අලි අනාථාගාරය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. අනාථ වූ අලි නඩත්තු කරමින් ඔවුන්ට ආරක්ෂිත වාසස්ථානයක් ලබා දෙන ස්ථානයක්. ගඟට බැසනාන අලි දැක ගන්න පුළුවන්. පින්නවල සත්වෝද්‍යානය දේශීය හා විදේශීය සත්වයන් රැසක් ඇති මොඩර්න් සූ එකක්. පවුලේ සියලු දෙනාටම ගැළපෙන ස්ථානයක්. අලුත් නුවර දේවාලය ඉතා පැරණි දේවාලයක් වන මෙය දැඩිමුණ්ඩ දෙවියන්ට කැප වූ ආගමික ස්ථානයක්. උතුවන්කන්ද සහ සරදියෙල් ගම්මානය ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් ලෙස හැඳින්වෙන සරදියෙල්ගේ ඉතිහාසය සම්බන්ධ ස්ථානයක්. නලගන ඇල්ල නිස්සාර සොඳුරු ස්වභාවික ඇල්ලක්. නේචර් ලවර්ස්ලට පර්ෆෙක්ට් ස්පොට් එකක්. රුක්මල් ඇල්ල ඇලි අතර සැඟවුණු සුන්දර වෝටර්ෆෝල් එකක්. විවේකයට හොඳ තැනක්. සල්ගල ආරණ්‍ය සේනාසනය ශාන්තිමත් භාවනාවට සුදුසු බෞද්ධ ආරණ්‍යයකි. අසුපිනි ඇල්ල කොටස් දෙකක් ලෙස වැටෙන විශිෂ්ට වෝටර්ෆෝල් එකක්. දර්ශනීය සුන්දර ඇල්ලක්. මියන් ඇල්ල ජනප්‍රියත්වයෙන් අඩු නමුත් ඉතාම සුන්දර ලස්සන ඇල්ලක්. පතලේ ගලකන්ද බයිබල් රොක් ලෙසත් හඳුන්වන හයිකින් ස්පොට් එකක්. උසින් බ්‍රෙත්ටේකින් view එකක් බලන්න පුළුවන්. දොරවකලෙන පැරණි ගුහාවක් වන මෙය ඉතිහාසමය වැදගත්කමක් ඇත. බලන කොටුව පරණ කාලේ ආරක්ෂිත කදවුරක් ලෙස භාවිතා වූ ඉතිහාසමය ස්ථානයක්. දෙවනගල රජමහා විහාරය ඉතා පැරණි බෞද්ධ විහාරස්ථානයක් ඉතිහාසය හා ආගමික වැදගත්කමකින් යුක්තයි. ඕලුඇල්ල උසින් වැඩි වෝටර්ෆෝල් එකක්. ලස්සන නේචර් view එකක්. කුරුළු කැලේ පක්ෂීන් සහ ස්වභාවික ජීවීන් නරඹන්න පුළුවන් ඊකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්ථානයක්. මේ වගේ තවත් ට්‍රැවල් වීඩියෝස් බලන්න චානක ව්ලොග්ස් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම ස්තුතියි.